ලස්සනම දවස් හරි ඉක්මනටම ගෙවිලා යනවලු. ඉතින් මේකේ වෙලා යන්නේ ඒ වගේ ලස්සනම දවස්. ඉතින් ආදරෙන් පිළිගන්නවා අද vlog එක බලන්න ආපු ඔයාලා හැමෝම. අද අපි මේ යන්නේ බබාගේ බර කිරන්න සහ බැංකුවට දෙකටම. හැබැයි මට බර කිරන්න බැරි වුණා. මට මිස්ගෙන් කෝල් එකක් දාලා අහන්න බැරි වුණා මිස් කාර්යාලේ ඉන්නවද කියලා. ඉතින් දැන් මම යන්නේ බැංකුවට යන්නේ අපි අම්මගෙන් සල්ලි වගේක් ඉල්ලගෙන තිබුණා. ඒක පොතෙන් අරගෙන දෙන්න තමයි යන්නේ. ඒත් එක්ක මං කාන්තා ගිනුම් ඕපන් කරපේ වගේ තෑගි ලැබෙනවද කියලාත් එක්ක බලන්න ගියේ. තෑගක් ලැබුණා. ඉතින් ඉවසිල්ලක් නැතිකමට ඒක එන ගමම කඩලා බැලුවා. මට කුඩයක් ලැබුණේ. ඉතින් අපේ අම්මලා දිහාට ගියා. ඔන්න ඔය විදිහට අම්මලාගේ ගාව නැගලාගේ බැසි පැටියෙක් දාලා තිබුණා. එයාගේ පෙකණිය පැසවලා තිබුණා. ඒකට බෙහෙත් එහෙම මොනවද කියලා එහෙමත් අපෙන් එයාලා ඇහුවා. අපි ඒවත් ඉතින් කිව්වා අපේ එනකොට ගෙදර කොයි තරම් හරක් එළුව හිටියත් මගදී ඒ සත්තු දැක්කොත් එහෙම ඒ ඔක්කොම එයාගේ. එයා මාරම විදිහට ආදරේ සත්තුන්ට. ඉතින් දැන් එයාව හුරතල් කර ඉන්නවා. ඔය ටිකත් ඔය විදිහට වෙලා අපි ඊට පස්සේ ආවේ අයියලාගේ අම්මලාගේ දිහාට. ඉතින් කට්ටිය ඔක්කොම කතාවක මත් ඒ කතාව අහගෙන පැත්තකට වෙලා හිටියා. මේ මම බබාලා දෙන්නත් එක්ක හිටියේ. ඉතින් ඔය ඉන්නේ අපේ එනුගේ අයියා. අපේ අයියාගේ දෙවෙනි පුතා ඔය. ලොකු එක්කෙනා දුවෙක්. ඉතින් ඒ දෙන්නත් hina වෙපි සෙල්ලම් කරනවා. අපේ එනෝට ගෙදර සෙල්ලම් කරන්න කවුරුත් නැහැනේ. ඉතින් ඔය වගේ යාගේ අයියලා, යාගේ අක්කලා, යාගේ නැන්දලා මාමලා හම්බුනහම එයාට ඉතින් සෙල්ලම් කරන එකෙන් තොර ලෝකයක් තවත් නැති තරම්. එහෙත් ටිකක් වෙලා ඉඳලා දැන් ඉතින් අපි ගෙදර යනවා. අපිට ඉතින් ගෙදර ගිහින් කරන්නත් තව ගොඩක් වැඩ තියෙනවා. එන්න. එන්න. අපි උදේ යද්දී මේවත් හැම්බෙන්න තියලා තමයි ගියේ. මේ තියෙන අමුමුන් කරල්. මේ දැන් ඉතින් අයියට ඕනෙලු ඔව කකා යන්න හරක් ටිකට වතුර දෙන්න. එයාට බඩගිනේ කියවා. ඉතින් එයාට බඩගින්නක් දැනෙන්න ඕනේ නැහැ. ඔය වගේ දේවල් තියෙනවා නම් එයා හැම වෙලේම කකා ඉන්න හරිම ආසයි. ඉතින් ඔය විදිහට ලුණු කුඩු ටිකක් දාලා හදලා එයාට දුන්න අරගෙන යන්න කියලා. එයා ඉතින් වැඩි කැමරාවට මුණ පෙන්නන්නේ නැති කෙනානේ. එයා ඉතින් ඔක අරගෙන දුවනවා. ඔන්න දැන් අපි මූණ කට එහෙම සෝදගෙන බබත් ඇඟ සේදුවා. දැන් අපි දෙන්නත් හදානේ මුංගට මේ විදිහට දළු පිටින් කන්න. අපේ අයියා එහෙම හරිම ආසයි. ඒ හින්දා තමයි එයා දැන් ඔය විදිහට මුංගට හැදෙන්නත් මේ හරියට හැදෙන්නත් කලින්ම මේ ඔය විදිහට ගෙනත් දෙනවා තම්බලා දෙන්න කියලා. කළු වෙච්ච ඒවා තියෙනවා, පැහිච්ච ඒවා තියෙනවා. ඉතින් දැන් අපි කාලා බලමුකෝ මේවා කොහොමද කියලා. ඔයාලා කාලා තියෙනවද? කාලා තියෙන එක කාලා තියනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකේ රස දන්නේ කාලා තියෙන අයම තමයි. ඇත්තටම මමත් මුල් දවස්වල මෙහෙම කනවා කිව්වහම පස්සේ මේ මං හිතේ කට කසයි. මොකද මේ කරල් වල බූව තියෙනවා. මං වලට තව ටිකකින් අපි හවස් වෙලා බබා නිදාගත්තාම පස්සේ නිදාගෙන හැරියාම පස්සේ අපි යනවා හවස් වුණාම මුංගෙට ටිකක් කඩනවට හරි මහන්සි. එක දිගට කියවලා. ඉතින් මේ එතකොට මම ඔයාලට පෙන්නන්නම් කරලේ බූව තියෙනවා. මම හිතේ ඉස්සර අයියා මෙහෙම කියවහම පස්සේ මේවා දළු පිටින් කෑවම හරි රහයි කියලා මං හිතේ කට කස නැති කියලා. හැබැයි කෑවට පස්සේ තමයි තේරුනේ ඇත්තටම හරිම රසයි. කොහොම හරි දැන් මමත් මේ විදිහට කන්න හරි මාසෙ ගොඩක්ම රස. මේ දළු ඒවා කියන්නේ කරල පිටින්ම කන්න පුළුවන්. ඒවා සමහර ඒවා මෝරුපුවාම පස්සේ කරල මේ පිටින්ම කන්න බෑ. හැට ටික විතරයි කන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්නකො අපේ බබාගේ රියැක්ෂන් එක. ඔයාට විතරක් නෙමෙයි උතන මටත් ඕනි. රසයිද ඔයා? ඔයාම කන්න ආසයිද? ගොඩක් ආසයිද? රසයිද හොම? කොච්චරක් රසයිද? ගොඩ රසයි. කන්න එහෙනම්. මටත් ටිකක් දෙනවද? දෙන්නකෝ. ඔච්චර එපා එකක් දෙකක් දෙන්න. චුට්ටක් නෑ ඔච්චරත් එපා. චුට්ටක් දෙන්න. ඇති. thank you. මේක ටිකක් මෝරලා තියෙන්නේ. මේක කරල පිටි චුට්ටක් ඉන්න පුතේ. ඔයා කන්නකෝක. මේක කරල පිටිම කන්න ටිකක් අමාරුයි. බලමු අපිට පුළුවන්ද කියලා කරල පිටි. මෙන්න මේ විදිහට මේ කෙන්දි ඉතුරු වෙනවා. කරල පිටිම කන්න බෑ ඒවා. මේක සාමාන්‍යයෙන් දළුයි. මේක කරල පිටින් කන්න පුළුවන්. මේක නම් හොඳටම දළු කරලා මේක හොඳට මේ කරල පිටින් කන්න පුළුවන්. පොඩ්ඩක්වත් අපත යන්නේ නැහැ. මේවා තමයි රසම.
ඔන්න දැන් බබා නිදාගත්තා. දැන් මට තියෙනවා රෙදි ටික සෝදාන. රෙදි ටික සෝදලා ඉවරලා බබා රෙදි ටික සෝදලා තව මොකක් හරි වැඩක් දෙකක් කරද්දි බබා හැරෙනවා. දැන් නම් වැඩ සෑහෙන ප්‍රමාණයට ඉවරයි. දැන් ඉතින් මං යන්නේ මම ජීවිතේ පළවෙනි වතාවට කියන්නේ දැන් මම මීට කලින් දවස් 2-3කට කලින් නම් මේ දෙක කරා. ඉතින් මේ කන්නේ තමයි මේ පාර තමයි මම ජීවිතේ පළවෙනි වතාවට කරපු දෙයක්. ඔයාලටත් පෙන්වන්න හදන්නේ මුං ඇට කඩන්න. ඔයාලා මුං ඇට කෑවට මුං ඇට තියෙන විදිහ සමහර දැකලා නැතිව සමහර ඉතින් වගා කරන අය ඇති. ඉතින් මම දැන් පෙන්වන්න හදන්නේ මුං ඇට අපි මේ පාර මේ ටිකක් අයියා දේදු කැලි දෙකකට වගේ මුං ඇට කිලෝ 2-3ක් වගේ ගෙනත් ගැහුවා. ඉතින් ඒ වගේ දැන් අස්වැන්නත් ඇවිල්ලා මුං ඇට කියන්නේ එකපාරක් විතරක් නෙවෙයි අස්වැන්න දෙතුන් වතාවක් ගන්න පුළුවන් දෙයක්. ඉතින් අපි යම් බලන්න කොහොමද මුං ඇට කඩන්නේ සහ මුං ඇට වෙන් කරගන්නේ කොහොමද කියලා බලන්න. මෙන්න මේ වගේ කළු වෙච්ච කරල් තමයි කඩාගෙන යන්නේ. සාමාන්‍ය මේ වගේ කහ වෙච්ච කරලුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩාම මෙන්න මේ වගේ කළු වෙච්ච කරල් තමයි වේලන්න කඩන්නේ. මේ තියෙන කොළ කරල් මේ වගේ මේවා තාම දළුයි. මේවා තාම හරියට පැහිලා නැහැ. ඉතින් දැන් අපි මුං ඇට කඩමු. මේ කරල් ගොඩක් වෙලාවට පුහු. මේවා ඇතුලේ ලොකුවට අර අපි කඩෙන් ගෙනල්ලා කන තරම් ලොකු වැටයක් නැහැ. සාමාන්‍යයෙන් පොඩි වැටයක් තියෙන අපි බලමු පොඩ්ඩක්. මේ තියෙන්නේ මේ වගේ තියෙන ඇට. ඒවා ගොඩක් පොඩි. අනිත් අතට සාපේක්ෂව මේ වගේ සාමාන්‍ය පොත්ත විතරයි තියෙන්නේ. බකට් එක තියෙනවා දාන්න. ගොඩක් කඩා ගන්න බැරි වුණා යාළුවනේ. මොකද අපේ එනෝ එක තැනක ඉන්නේ නැහැ. එයා දුවනවා අයියාගේ පස්සෙන්. දැන් අයියා යන්න හදන්නේ පොඩි වැස්සිපටියක් ඉන්න එයාට කන්න දාන්න. එයා ඉන්නේ මෙහෙ අපේ මේ ඉඩමේ නෙවෙයි. එයා ඉන්නේ අයිලා ඇත්තම. ඉතින් ඊට යන්න මෙයා දඟලන නිසා මට සිද්ධ වෙනවා මේ කඩාගත්ත ටිකත් අරගෙන ගෙදර යන්න. දැන් ඊයේ කඩපුවා වගේ කිසි තියෙනවා. අද කඩපුවක් තියෙනවා. ඊටවත් වේල ගන්න ඕන. වේල දවස් 2-3ක් වගේ මේ සැරාව්වේ වුණත් අපිට වේලන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම වේලලා මේවා තලලා පොලලා තමයි වෙළඳ පොළට අරගෙන යන්නේ. කනජ පැකට් එකක් තියෙනවා. මට පැලයක් හිටවන්න පුළුවන්. මෙන්න මේ පැකට් වල තමයි මම පැල හිටවන්නේ. මේ වගේ මම දෙහි පැල වගේ එක જાතියේ පැල හිටවනවා. ඉන්නකො දැන් මම ඔයාලට පෙන්නන්න මම කඩාගත්ත ටික මෙන්න මෙච්චරයි කඩා ගන්න පුළුවන් උනේ. කඩා ගන්න පුළුවන් උනේ. ඉතින් මේ වගේ බකට් එකකින් එකකුයි තව මේ වගේම ප්‍රමාණිකුයි තව තියෙනවා වේල ගන්න. ඉතින් වේලගෙන කුඩු කරගත්ත කියන්නේ මේ කරල් ලයින් කරගත්ත ඒවා ටිකක් තියෙනවා. ඒවා පොළලා සුද්ධ කරලා ගන්න ඕන රොඩු ගතිය තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මුං ඇට කඩන්නේ. දැන් නම් හොඳටම හවස් වෙලා තියෙන්නේ. හොඳටම කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් හවස් වෙලා තියෙන්නේ. දැන් අපි දෙන්නට තියෙනවා පොඩි වැඩක් නේද?
අපි දෙන්නට තියෙන වෙසක් කූඩු අලවන්න. ඉතින් ඇඟ සෝදලා වෙසක් කූඩු අලවන්න පටන් ගන්නවා. මොකද දාඩිය දාලා තියෙන්නේ. ඉතින් අපි වෙසක් කූඩු අලවන තැනින් හම්බ වෙමු. අන්න බලන්න අපේ වෙසක් කූඩු හදන්න. අන්න බලන්න මගේ අත කපුණා. අතම සාකෝට කපුණා. ඉන්න කපුණා. අම්මා කටුර අල්ලන්න කපා ගෙවා. මං කියලා ආව නෑනේ. එන්න ගැට කාටුවා. පෙන්නන්න බලන්න තූලේ. පාප් එකත් හදාගත්තා. දැන් ඉතින් සුදු කොළ වලින් අලවන්න තියෙන ටික අලවලා හෙට තමයි අපිට රෝස පාට කොළ වලින් තියෙන ටික අලවන්න වෙන්නේ. දැන් ඉතින් ඉස්සෙල්ලාම අපි සුදු කොළ වලින් අලවමු. මම මගේ ලේසිය පිණිස සව් කොළේ ගානට වෙසක් කූඩුවේ කොටුව මැනගෙන සව් කොළෙන් ඒ ගානට කොට්ටු ත්‍රිකෝණ කපා ගත්තා. එතකොට මට ලේසි නිසා. ඉතින් දැන් තියෙන ඔය විදිහට පාප්ප ගාලා අලව ගන්න විතරයි. දන්නවද? වෙසක් ලස්සනම අප්පච්චිත් එක්ක හිටපු කාලේ. ඒ දවස්වල අපි ප්ලාස්ටික් කූඩු කඩෙන් ගෙනාවේ නෑ. මම අදටත් ආසම උණ බට වලින් ගෙදර වෙසක් කූඩු හදන්න. ඒත් දැන් ඉතින් එහෙම හදන්න නැහනේ. හදන්න නැහැ කියන්නේ ඉතින් අපේ අයියා එහෙම මට වෙසක් කූඩු හදන්න උදව් කරන්නේ නැහැ. ඒක ඉතින් කියන්න බෑ ඇත්ත. ඒක නිසා තමයි මම කඩෙන් ප්ලාස්ටික් කූඩුවක් ගෙනාවේ. අප්පච්චිත් එක්ක ඉන්න දවස්වල අප්පච්චිත් එක්කම ගිහින් උණ බට කපාගෙන ආවිල්ලා උණ බට සුද්ධ කරලා ඒ උණ බට වලට මත් කපාගෙන හරිම ලස්සනට වෙසක් කූඩු හදලා තරු හදලා එකක් නෙවෙයි අපේ ගෙදර ඒ දවස්වලට හැමතැනම වෙසක් කූඩු. ඒ කාලේ හරි ලස්සනයි. දැන් ඉතින් බබත් එක්ක ගෙවෙන කාලෙත් ලස්සනයි. හැබැයි මගේ ජීවිතේ ලස්සනම මතක පිරීලා තියෙන්නේ අප්පච්චිත් එක්ක වෙසක් සමරපු කාලේ. මට මගේ බබත් එක්ක වෙසක් කූඩු හදන එක වීඩියෝ එකක් විදිහට හරි YouTube එකට අප්ලෝඩ් කරලා නැවත බලන්න පුළුවන්. හැබැයි ඒ දවස් මට ආයේ කවදාවත් බලන්න බෑ. ඒවා මතකෙ විතරක් රැඳිලා තියෙන හරි ලස්සන කතා. මං ආසයි දවසක මගේ බබත් කියනවා නම් තාත්තත් එක්ක කූඩු හදපු දවස් තමයි ලස්සනම කියලා. ඉතින් අපි බලමු. කවදා හරි දවසක අපේ අයියටත් හිතෙයි උණ බම්බු වලින් වෙසක් කූඩුවක් හදන්න ගෙදර හැමෝමත් එක්ක එකතු වෙලා. යනු බබාට නම් දැන් වෙසක් කූඩු අලවන එක ඇති වෙලා. එයාගේ මధుරෝ කනවලු. ඉතින් ඒක නිසා එයා මගේ කරේ එල්ලිලා ඔන්න ඔය විදිහට ඉන්නවා. ඉතින් එදා දවසත් ඔන්න ඔය විදිහට ලස්සනට ගෙවිලා ඉවර වුණා. ආයෙමත් ආදරණීය දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එනකන් හැමෝම සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න.